වසර 7ක් මුළු රටම කම්පා වුණු ඒ භයානක රාත්‍රියට දැන් වසර 7ක් ගත වෙලා. හන්වැල්ල පොලිස් ස්ථානයේ ඇතුලේ තරුණ පිරිමි ළමයෙක්ගේ මල සිරුරක් වළලලා නීතියට අභියෝග කරපු හරිස්චන්ද්‍ර සහ ඔහුගේ පවුලට ඇත්තටම මොකද වුනේ? ධර්ම යුද්ධයේ පළමු කොටස අවසානයේදී හරිස්චන්ද්‍ර පොලිස් ස්ථානයෙන් එළියට ආවේ ජයග්‍රාහී හිනාවකින්. නමුත් මතක තබා ගන්න වැළලුණු මල සිරුරු වලට කතා කරන්න බැරි වුණාට ඒ රහස දකින ඇස් ලෝකයේ ඕනෑම කනක තියන්න පුළුවන්. අද විශ්ව ලෝකයා පුලින් අපි බලමු ධර්ම යුද්ධයේ දෙවෙනි කොටස නිර්මාණයේ හරිස්චන්ද්‍රට මෙවර නීතියෙන් බේරෙන්න පුළුවන් වෙයිද කියලා. ලොකු ප්‍රශ්නයක් සර්. මගේ නම හරිස්චන්ද්‍ර. මේ මගේ පාපොච්චාරණේ. කතාව ආරම්භෙන්නේ අහඹු සිදුවීමකින්. එදා ඒ මිනිමැරුම සිදු වුණු රාත්‍රියේ තවත් අපරාධයක් කරලා පොලිසියෙන් බේරෙන්න හන්වැල්ල පොලිස් ස්ථානයේ අසල කැලෑවේ සැගවුණු පුද්ගලයෙක් ඉන්නවා. ඔහු දකිනවා හරිස්චන්ද්‍ර මලු දෙකක් අරගෙන අලුතින් ඉදිවෙන පොලිස් ස්ථානයට යනවා. වසර 7ක් හිරබත් කෑමේ සාක්ෂිකරුවා නිදහස් වෙලා ඇවිත් මේ රහස පොලිසියට හෙළි කරනවා. මේ අතරතුර මියගිය තරුණයාගේ දෙමව්පියන් තවමත් Tamanගේ පුතාට වුණේ මොකක්ද කියලා රහසින් හොයනවා. මේ පරීක්ෂණයට උදව්වට එන්නේ ඉතාමත් බුද්ධිමත් නව පොලිස් නිලධාරියෙක්. ඔහු හරිස්චන්ද්‍රට එරෙහිව පියවරෙන් පියවර ඉතාමත් සූක්ෂම ලෙස මාරක දැලක් එළනවා. මේ කාලය ඇතුළත හරිස්චන්ද්‍ර සාර්ථක ව්‍යාපාරිකයෙක් වෙලා. ඔහු දැන් සිනමා ශාලාවක හිමිකරුවෙක්. ඔහු චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්න තිරපටපතක් ලියනවා. නමුත් ඔහුගේ නිවස ඇතුලේ තවමත් තියෙන්නේ බිය. ඔහුගේ බිරිඳ සහ දියණියන් තවමත් ඒ අතීත කම්පණයෙන් පීඩා විඳිනවා. පොලිසිය මේ දුර්වලකම පාවිච්චි කරනවා. හරිස්චන්ද්‍රගේ අසල්වැසියන් ලෙස රහස් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුව පදිංචි කරවනවා. හරිස්චන්ද්‍ර පවා දෙනුවත්ව ඔහුගේ පවුලේ අයගේ කටින් ඇත්ත පිට කරගන්න පොලිසිය උත්සාහ කරනවා. අවසානයේදී ඒ අద్භූත සාක්ෂිකරුවා පොලිස් ස්ථානයේ ඇතුලේ සිරුර වලලපු තැන පොලිසියට හරියටම පෙන්නනවා. මුළු රටම බලා සිටි ඒ තීරණාත්මක මොහොත උදා වෙනවා. හන්වැල්ල පොලිස් ස්ථානයේ බිම හාරන පොලිසියට මිනිස් ඇටසැකිල්ලක් හමු වෙනවා. හරිස්චන්ද්‍රව අත්අඩංගුවට ගන්නවා. DNA පරීක්ෂණ වලින් තහවුරු වෙනවා මේ ඇටසැකිල්ල මියගිය තරුණයාගේම බව. මෙවර හරිස්චන්ද්‍රට බේරෙන්න කිසිම ක්‍රමයක් නැහැ වගේ පේන්නේ. නමුත් මෙතනදී තමයි හරිස්චන්ද්‍රගේ සැබෑ බුද්ධිය ක්‍රියාත්මක වෙන්නේ. ඔහු තිරපටපතක් ලියන මුවාවෙන් රෝහලේ මෘත ශරීරාගාරයේ සේවකයෙක් සමග කාලයක ඉඳන් මිත්‍ර වෙනවා. පොලිසිය මලසිරුර ගොඩගන්න කලින් හරිස්චන්ද්‍ර රහසින්ම මේ ඇටකටු වෙනත් මියගිය කෙනෙකුගේ ඇටකටු සමග මාරු කරනවා. අවසාන ආධිකරණ තීන්දුවේදී DNA වාර්තාවෙන් කියවෙන්නේ මේ ඇටසැකිල්ල මියගිය තරුණයාගේ නොවන බවයි. නීතිය යවතත් හරිස්චන්ද්‍ර ඉදිරියේ දනු ගහනවා. ධර්ම යුද්ධයේ දෙවනි කොටස කියන්නේ හුදෙක් මිනිමැරුම ගැන කතාවක් නෙවෙයි. එය පියෙකුගේ බුද්ධිය සහ පවුලක බැඳීම ගැන කතාවක්. හරිස්චන්ද්‍ර වරදුකරුවෙක්ද නැත්නම් තම පවුල බේරාගත් වීරයෙක්ද? අවසානයේදී හරිස්චන්ද්‍ර නීතියටත් වඩා පියවර කිහිපයක් ඉදිරියෙන් සිටමින් තම පවුල බේරාගත්තා විය හැකියි. නමුත් ඔහුට සහ ඔහුගේ පවුලට මේ බිහිසුණු රහස ජීවිත කාලය පුරාම හදවතේ හංගගෙන ඉන්න සිදු වෙනවා. ඒකත් එක්තරා විදිහක දඬුවමක් නෙවෙයිද? අපි හැමෝම දන්නවා ජැක්සන් ඇන්ටනි මහතාගේ ඒ විශිෂ්ට සහ ප්‍රතාපවත් රංගනයෙන් තොරව ධර්ම යුද්ධ කතාව සම්පූර්ණ වෙන්නේ නැහැ. ඔහු අද අප අතර සිටියා නම් මේ කතාවේ ගම්භීරත්වය තවත් 10 ගුණයකින් වැඩිවනු නොඅනුමානයි. ඔහුගේ අඩුව අපිට අදටත් තදින්ම දැනෙනවා. ඉතින් නර්බන්නේනි ඔබට මොකද හිතෙන්නේ? හරිස්චන්ද්‍ර තම පවුල වෙනුවෙන් මේ කළ දේ සාධාරණද? ඔබේ අවංක අදහස පහලින් කමෙන්ට් කරන්න. විශ්වයේ සහ මෙලවේ සැගවුණු මෙවැනිම ගැඹුරු විචාර සොයා යන අපේ මේ ගවේෂණයට එකතු වෙන්න විශ්ව ලෝකයා සබ්ස්ක්‍රයිබ් කරන්න. තවත් මෙවැනිම විස්මිත වීඩියෝ එකකින් හමු වෙමු. එතකල් ඔබට සුබ දවසක්. මේ විශ්ව ලෝකයයි.